ආයුබෝවන් මිස් ඇන්ඩ් මිසිස් ට්‍රැවල් වලින් අද ඔයාලට අපි පෙන්වන්න යන්නේ ලංකාවේ සුන්දරම පරිසරයක් වෙන මහනුවර හන්තානේ තියෙන බර්ඩ්ස් පාක් එක. ඔයාලත් මහනුවර නගරයේ කලින් කිලෝමීටර් 5ක් ඔයාලට කරන්න තියෙන්නේ මොනවද? යන්නේ කොහොමද? පොඩි බබාලා සුන්දර දෙකුම් කළු පරිසරය තුළ තියෙලා තියෙන හැමතොරතුරු වෙන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එකතු වෙන්න අපේ වීඩියෝ එක දිගටම බලන්න. මේ තමයි ප්‍රධාන දොරටුව. මේ දැන් ඔයාලා දකින්නේ හන්තාන බර්ඩ්ස් පාක් එකේ කාර් පාක් එක. තදබදයක් නැතුව ඔයාලට මොන තරම් වාහන මේකේ නවත්තලා බර්ඩ්ස් පාක් එකේ බලන්න එන්න පුළුවන්. මේ තමයි බර්ඩ්ස් පාක් එකට ඇතුළට යන්න තියෙන ප්‍රධාන දොරටුව. එතනින් ඇතුළට යද්දී තාප්පය දිගේ ලස්සන නිර්මාණ රාශියක් එකතු කරලා තියෙනවා. ගොඩක් අය මේකේ තමන්ගේ මතකයන් එකතු කරන්න ෆොටෝ ලොකේෂන් විදියට මේ ස්ථාන පාවිච්චි කරනවා. මේ විදියට ෆොටෝ එහෙම අරන් ඉස්සරහට යද්දී කුරුළු පාරාදීසයට යන ප්‍රධාන දොරටුව හම් වෙනවා. දේශීය වැඩිහිටියෙකුට රුපියල් 700ක් වගේ ටිකට් එකක් අරන් මෙතනින් ඇතුළට යන්න ප්‍රවේශ පත්‍රය ලබා ගන්න පුළුවන්. මේ තමයි හන්තාන බර්ඩ්ස් පාක් එකේ සම්පූර්ණ සැලැස්ම තියෙන අපේ මාර්ග සිතියම. මුලින්ම හම්බෙන්නේ මෙකෝ ගිරව් ඉන්න කූඩුව. ඉතින් මේකේ මෙතන ඉඳන් ඔයාලට ලස්සන ගිරව් වගේම කුරුල්ලෝ ගොඩක් දකින්න පුළුවන්. පුංචියට ගොඩක් ආසාවෙන් නරඹන්න පුළුවන් තැන් ගොඩාක් තියෙනවා. ඉස්සරහට මේ වීඩියෝ එක බලාගෙන යමු අපි.
ඒ වගේම තමයි මේක ඇතුළේදී ඔයාලට මහන්සි කියලා හිතුනොත් විඩා නිවා ගන්න, ඒ වගේම සිසිල් බීම, කෙටි ආහාරයක් ලබා ගන්න, ඒ වගේ දේවල් අරන් මෙතනින් එහාට යන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට ඊළඟට හම් වෙන්නේ පැස්පරාලගේ කූඩුව. ඊළඟට ඔයාලට ඇතුල් වෙන්න පුළුවන් ගිරව් ඉන්න කූඩුවකට තියෙන තැනක් වගේම පුංචි ළමයින්ට අපිත් එක්කන් යන පුංචි දරුවන්ට සෙල්ලම් කරලා විනෝද වෙලා කාලයක් නිදහසේ ගත කරන්න පුළුවන් ලස්සන තැනකට. මෙතෙන්ට එන ගොඩක් අය ආසාවෙන් යන තැනක් තමයි මැකෝ ගිරවුන්ට කෑම දීලා එයාලත් එක්ක වීඩියෝ එහෙමත් නැත්නම් ෆොටෝස් අරගෙන ඒ මතකයන් එකතු කරගන්න එක. මේ එතන. ඔයාලටත් මේක ඇතුළට යන්න රුපියල් 150ක් වගේ වැඩිහිටියට ගෙවලා යන්න පුළුවන්. ඒ වගේම තමයි කුරුල්ලන්ට කෑම දෙන්න රුපියල් 150ක් වගේ ඔයාලගෙන් ගන්නවා. වයස අවුරුදු 10ට අඩු නම් ඔයාලගෙන් හෝ ඔයාලගේ දරුවන්ගෙන් අය කිරීමක් කරන්නේ මෙතෙන්ට යන්න. බබාලට සෙල්ලම් කරන්න දීලා මැකෝ ගිරවුන්ට කෑම දීලා ෆොටෝස් අරගෙන වීඩියෝ අරගෙන ඊට පස්සේ අපිට යන්න පුළුවන් දියහැල්ලක් සහ ජලාශයක් එක්ක පිහිටලා තියෙන ප්‍රදේශයක් හරහා.
මේ ජලාශයත් එක්ක තියෙන වනාන්තරය පහු කරලා යද්දී ජුරාසික් කාලයට අයත් සත්තුන්ව නිර්මාණය කරන ලද සීමාවක් තුලින් අපිට මේක හරහා ගමන් කරන්න පුළුවන්. බර්ඩ්ස් පාක් එකේ ඇතුලේ තියෙන තවත් ලස්සන ෆොටෝ ලොකේෂන් එකක් තමයි මේ. ඔයාලටත් මෙතන නැවතිලා ගිමන් හරින ගමම්ම ලස්සන ෆොටෝ අරන් යන්න පුළුවන්. වැඩිහිටියන්ට මොකුත් නැහැ කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැහැ. ඔයාලගේ මෙතනින් යද්දි මෙතන තියෙනවා ඔයාලට ඉලක්කයට දුන ඊතල වලින් විදින්න පුළුවන් තැනක්. ඊතල 3ක් ගන්න ඔයාලට රුපියල් 300ක වගේ මුදලක් ගෙවන්න වෙනවා. ඒ ක්‍රීඩාවත් කරලා පහලට එද්දි එතන තව තරක් තියෙනවා තුවක්කු වලින් ඔයාලගේ ටාගට් එක කොහොමද කියලා බලා ගන්න පුළුවන් වෙඩි තියන්න තරක්. එතනත් රුපියල් 300ක් වගේ මුදලක් ගෙවලා තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ආයෙත් ගිරව් ඉන්න තැනක්.
ගමන නිමා කරන්න කලින් පැස්බරාලව ආපහු ඔයාලට දකින්න පුළුවන්. මොකද? What is that? What is that? බර්ඩ්ස් පාක් එකේ ඇවිදලා ඉවර වෙලා අන්තිමටම ඔයාලට මෙන්න මේ අශ්වයා පිටිය රවුමක් යන්නත් පුළුවන්. මම කලින්ම පෙන්නපු රතගාල වටේ තමයි මෙයාලව ඔයාලව එක්කන් යන්නේ. රුපියල් 500ක් වගේ ගන්නවා එක්කෙනෙක් රවුමක් එක්කන් යන්න. අපි දැන් එතෙන්ටත් ගිහිල්ලා බලමු. පාක් එකෙන් එළියට ඇවිල්ලා ඔයාලට අපි ඉස්සෙල්ලා පෙන්නපු කා පාක් එක වටේ මෙන්න මේ විදිහට අශ්වයෙක් පිටිය රවුමක් යන්නත් පුළුවන්. රුපියල් 500ක් වගේ පුංචි මුදලක් තමයි එක්කෙනෙක්ගෙන් ගන්නෙ. ඔයාලගේ බබාව තියාගෙන ඔයාලටත් මේක වටේ රවුමක් ගිහිල්ලා මේ හන්තානේ පාක් එකේ ගමන ඉවර කරන්න පුළුවන්. මේ වගේ ලංකාවේ තියෙන තවත් ලස්සන තැනකට ගිහිල්ලා ඒකේ විස්තරත් ඔයාලට කියන ඊළඟ වීඩියෝ එකෙන් එහෙමනම් අපි ආයෙත් හමු වෙමු. මතක් කරලා අපේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න.